श्री सुभद्राराम विहाराधिपति बोगा पैलेस सुमिश्र अबे नायक हमदुरन वහන්සේ ලක්ෂ 80ක වියදමින් අභිනවීනීති කළ මේ කුත් වහන්සේ පැලඳිවීම කොට නිරාවරණය කිරීමේ ඒ මහා පුණ්‍යෝත්සවය විශේෂයෙන් ජපානයේ ජීවත් වෙන නීල් ජයදේව මෙතුමන්ගේ ධන පරිත්‍යාගයෙන් මේ ඉදිකල අභිනවීන ඉදිකල කුත් වහන්සේ ශාසනයට පූජා කිරීමේ මහෝත්සවය සමගාමී පැවැත්වෙන
පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර ආතුව මේ රන්වන් පැහැයේ මේ පින්බිමේ දිදුලන මේ කුත් වහන්සේ අසිරිමත් පරිත්‍රාණ ධර්ම දේශනා මණ්ඩපය අලංකృత මනස්කාන්ත මේ මණ්ඩපේ කුත් වහන්සේ දැන් තැන්පත් කළා. අග්‍රවරයෙන් ගිනම්පත බුද්ධ පූජා පැවැත්වීමෙන් ආනන්දතුරු මහා සංඝරත්නයේ විශේෂ තුමතුරු දැහැත් ගිනම්පත ආදී සංඝ සතුකොට පූජා කිරීමෙන් ජනිත වන සකල විපල කුසල සම්භාර ධර්මයන් ප්‍රථම කොට සම්බුද්ධ ශාසනයත් ලෝකයත් ආරක්ෂා කරන්නා වූ විෂ්ණු කතරගම සමන් විභීෂණ ආදී සමන්ත දිව්‍ය රාජයන් වහන්සේලා විසින් අනුමෝදන් වීමෙන් විහාරාදීස්වර බෝගා පැලස්සේ ගෝමිස්සර ලොකුහා මුදුන් වහන්සේට චෛත්‍ය කර්මාන්තේ දායකත්වය ධර්ම ප්‍රදාන සියලුම දායක දායකවන්ට මේ ලෝක වශයෙන්ද පරලෝක වශයෙන්ද වන්නා වූ සකල අන්තරාය සර්ව උපද්‍රවයන් හිරුදුටු ඝන අන්ධකාරයක් සේවිත විද්වංසනය කිරීමෙන් චිරාත් කාලයක් යෙහින් ආයුරාරෝග්‍ය ආදී සකල අයතරියා බෙවෘද්ධි සම්පාදනය කරනු ලබත්වා තවද තම තමන්ගේ නමින් මිය ගියා වූ මව් දෙමව්පිය ගුරුවර සහෝදර ආදී පාරම්පරික සියලු ඥාති වර්ගයා විසින්ද මේ පින් අනුමෝදන් වීමෙන් සුඛී සුවපත් භාවයටමපත් වේවා. මේ හැම දෙනාම මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වා සාපිපාසාදී කිසිම දුක් වේදනාවකට පත් වී මధు මුද්ධික මధుර ආහාර පාන ආදී ලැබීමෙන් සසර සරිසරා වාසය කරන කල්හි මතු බුදුවන මෛත්‍රිය බුදුරජාණන් වහන්සේ දැකීමෙන් පැතු යම් බෝධියකින් උතුම් අමා මහ නිර්වාණ සම්පත් ලැබීමට මෙම ගිලම්පස ධාරණය පුණ්‍ය ක්‍රියාව හේතු වාසනා වේවාසිතා චිත්ත ප්‍රේරියෙන් යුක්තව සාදන සිතින් පින් අනුමෝදන් විය. විවාදන දීලික්ඛ නිච්ඡං වත්තා ප්‍රජායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සම්බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේරච අතෝ නිබ්බාන සම්පatti විනාතේ Camparan dia, kalau hilang foto kita harus sampai.
සභාව වෙනුවෙන් සුනිල් මහත්මයා ඕදිරිස් මහත්මයා සිදු කරනවා. පරිත්‍රාණ ධර්ම දේශනා මහත්මයා වැඩමකලේ පින්වත් නීල් ජයදේව මහත්මයා තමෑනියන් පින්පිලිස Suasun dahasat dan maskan debilwin පරිත්‍රාණ ධර්ම දේශනා ශ්‍රවණය කරන්ට දේව බොහෝට අප බොහෝ පින්බිර සිතින් ආරාධනා කරනවා. ෆ්‍රැන්සිස් ජයදේව මහත්මයාට දැන් පහන් සිලුව ආලෝකමත් කරන්ට අප බොහොම ගෞරවයෙන් ආරාධනය කරනවා. පින්වත් අප හැම දෙනාටම සායක සභාව ජයදේව මහත්මයාගේ පවුලේ දායක සභාවේ පින්වත් දෙදෙසි හැමදෙනාටම ආරාධනා කරනවා. පහන් සිළු විශාල ප්‍රමාණයක් තිබෙනවා. අපට පුළුවන් ඒ සඳහා සහභාගී වෙන්නට. දෙහෙත් වට්ටියේ පිළිගන්වමින් මාර්තු මාසයේ දෙවනදා අලුයමතෙක් මේ පරිත්‍රාණ ධර්ම දේශනාව පවත්වන හැටියට පින්නතියනි කාතිංගන ත්‍රිපිටකාරාම විහාරස්ථානයේ අභිනවයේ ඉදිකරන්ට යෙදුණු චෛත්‍යරාජාණන් වහන්සේගේ කොත් පැලඳවීම සහ අභිනවයේ ඉදිකරන්ට බලාපොරොත්තු වන විහාර මන්දිරයට මුල්ගල් තැබීමත් තව දින කිහිපයක් ඇතුළත සිද්ධ වෙනවා. එනම් 2017 තුන්වෙනි මාසයේ දෙවෙනිදා උදේ 9:24ට යෙදෙන සුබ මොහොතට මුල්ගල් තැබීමත් ඒ වගේම චෛත්‍යරාජාණන් වහන්සේගේ පොත් පැලඳවීම 2017 තුන්වෙනි මාසයේ දෙවෙනි දින 10:44ට යෙදෙන සුබ මොහොතින්
පොත් පැළඳවීමත් ආදී කටයුතු සිද්ධ වෙන බවත් ඒ වෙනුවෙන් අපි තුන් යම් රාත්‍රියේ මුළුල්ලේ ඒ තුන් වේලේ පිරිත් දේශනාව පවත්වන පළමු අවස්ථාව තමයි මේ මොහොත. ඒ වැඩි කරුණු කාරණාම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ දායක පින්නතුන් එක නම් ගම් මතේ මට සඳහන් කරන්නේ නැති වුණත් අපේ දායක පින්නතුන් ගොඩක් සහයෝගයෙන් උනන්දුවෙන් උද්‍යෝගයෙන් කැපවීමෙන් මේ කටයුත්තට මේ බාහිර කර්තව්‍යයට දායක වුණා. ඒ නිසා මම ඔබ සෑම දිනම විහාරස්ථානික බිත්තුන් වහන්සේලා වශයෙන් විශේෂයෙන් විහාරස්ථාන විහාරාධිපති ආන්දරු වශයෙන් මම ඔබ සැම ඉතාම කරුණාවෙන් යුක්තව ඉතාම පිළිගැනීමත් සිත කරනවා. ඒ වගේම වැඩමවන්ට ගරුතර මහා සංඝරත්නය මම මගේ ආරාධනා බාර අරගෙන ඇහැලකන්දී සුමන පඬිත් ආන්දරන් වහන්සේ තමයි මම දුරකථනයේ මේ බව දැනුවත් කළේ. අපේ උතුගන්ධ පුරාරාජමහා විහාරස්ථානයේ විහාරාධිපති දිනගම ධම්මදත්ත පඬිත් ආන්දරන් වහන්සේගේ දැනුවත් වීම මත ඒ ආරාධනාව බාර අරගෙන අද මේ මොහොතට විචිත්‍ර බාණී අපේ ගෞරවනීය පොල්ලල්ලේ ධම්මාරාම නායක මහින්පාණන් වහන්සේ ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයේ පිරිත් දේශනාවට වැඩම කළා. තව ස්වාමීන් වහන්සේලා කීප නමක් වැඩමවන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වැඩමවන්නට දෙන ගෞතම මහා සංඝරත්නය මම තාම ගෞරවයුක්තව දෙපානමද මේ මොහොතේ උන්වහන්සේලා පිළි අර ගන්නවා. ඒ වගේම පිළි අර ගන්නවත් ගමන්ම අද පටන් හෙට පහනතුරු හෙට උදේ පටන් සන්ධ්‍යා භාගය වනතුරු හෙට රාත්‍රී පටන් අනිද්දා පහනතුරු මෙතුමියම් තුන් වේලේ පිරිත් දේශනාව දේශනා කරමින් විහාරස්ථානයේට ඒ වගේ විහාරස්ථානයේ කටයුතු කරමින් ක්‍රියා කරන දායක මහත්මීන්ට ප්‍රථමයෙන් විශේෂයෙන් මා සඳහන් කරන්නට ඕන මේ චෛත්‍ය රාජාණන් වහන්සේ ඉදිකරන්ට අප වෙලා කටයුතු කළ නිල් ජයදේවතර මහත්මයාගේ තමන් ජපානයේ ජීවත් වෙන තුමාගේ ව්‍යාපාර කටයුතු රැකියා කටයුතු සාර්ථක වෙමින් පවුලේ සම දෙනාට තමගේ සමාදාන උදා වෙමින් විශේෂයෙන්ම ගුණබර පියතුමා ෆ්‍රැන්සිස් ගම්බාර ජයදේව මහත්මයා ඊට අතිරිපතත්ෙන් පසු එතුමාට දෙවියන්ගේ රත්නත්‍රය ආශිර්වාද ලැබෙනට ප්‍රදේශවාසී ජනතාවට තම තමන් රැකියාව මේ කටයුතු කරන මේ සියලු දෙනාටම විදුක් නිරෝගීත්වයේ ප්‍රාර්ථනා කරන අතර තෝමා ජයදේව පාතිකා මාතාවට පින් පිණිස සූදානම් කරන ලද චෛත්‍ය රාජාණන් වහන්සේගේ යට කටයුතු නිමා වීමත් සමගම එතුමියට නිවන් ප්‍රාර්ථනා කරන අතර මේ කටයුතු වෙනුවෙන් අප කැපවුණු සෑම කෙනෙකුගේම සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් මුදුන්පත් වෙන්නට කියන කාරණේ මතක් කරමින් විශේෂයෙන්ම මේ වැඩමවන්නට ඉදිරි ගෞතම මහා සංඝරත්නය පිළිගනිමින් කවුරු සාදුනාදයක් පවත්ලා උන්වහන්සේලා පිළිගන්නා ලෙස මහා කාරණයක් මතක් කරනවා. එමනම් ගෞරවනීය අපේ හාමුදුරුවනේ මීට වඩා කරුණු පැහැදිලි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුලතුනේ වැඩ සිටින ලෝකාග්‍රාන්සේ ප්‍රදාන කොට ඇති මණ්ඩපයේ වැඩ සිටින පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. කාර්මික වාසනාවන්ත පින්නතුනි, විහාරස්ථානයේ තුබද්දාරාමාධිපති ආචාර්ය අපේ භෝගයපදත්තේ සෝමිස්තර පණ්ඩිතාණන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම දායක කාරකාදීන් විසින් උන්වහන්සේගේ කැපවීම මත ඉදිකරගෙන යන මේ විහාරස්ථානයේ එක් අංගයක් සම්පූර්ණ භාවයට පත් කරගෙන චෛත්‍ය රාජාන් වහන්සේ ඉදි කරලා ඒ කොත්පැන දෙවීමේ මහා පින්කම නිමිති කරගෙන ඒ වගේම විහාර මන්දිරයක් ආරම්භ කිරීමට මුල්ගල් තැබීම නිමිති කරගෙන විහාරස්ථානයේ ශාරීරික පාරිභෝගික උද්දේශික කියන මේ ත්‍රිවිධ චෛත්‍යයන්ගෙන් සම්පූර්ණ කරගැනීමේ බලාපොරොත්තුවෙන් සිදු කරනු ලබන පින්කම් මාලාවේ තුන් වේලේ පරිත්‍රාණ ධර්ම දේශනාවේ ආරම්භක අවස්ථාවයි මේ අවස්ථාව. මේ වගේ පින්කම සිදු කරගන්න ඕන කියලා උන්වහන්සේ දුරකථනයෙන් අපි සමග කතා බහ කරන්නට ඉදුණා. පළමු දුරකථනය ලැබෙනකොට මම ටිකක් උණගැනිලා අසනීප තත්ත්වයෙන් හිටියේ. මං කිව්වානේ පසුව කතා කරන්න මේ පිළිබඳව මුකුත් මේ වෙලාවේ කියන්න බෑ කියන කාරණා. ඊළඟට මම ටිකක් සනීප තත්ත්වයටපත් වුණාන් පස්සේ ස්වාමීන් වහන්සේලාට ආරාධනා කරලා මේ පින්කම සිදු කරගන්න අවශ්‍ය කරන කරුණු සම්පාදනය කර දෙන්නම් කියන කාරණා උන්වහන්සේට සිහිපත් කරන්නට හිතුවා. ඒ අනුව අපේ ආදුරන් වහන්සේ අපට මේ කර්තව්‍ය බාර දුන්නත් ඊයේ රාත්‍රියේ වෙනකොට මම නැවතත් අපහසුතාවයකට පත්වන්ට දුනා. අපේ විහාරස්ථානයේ සාම්පුඩියාණන් වහන්සේ නමක් කොළඹ ප්‍රදේශයේ අධ්‍යාපනය ලබන්නේ. උන්වහන්සේට ඩෙන්ගු රෝගය වැළඳිලා හදිස්සියේ ඒ කොළඹ රෝහල් ගත කරන්නට ඉදිරි නිසා ඊයේ උදෑසන 5ටම විහාරස්ථානයෙන් පිට වෙලා නැවත විහාරස්ථානට පැමිණෙනකොට 12:00 වගේ වුණා. ඉතින් මේ කාරණා නිසා මම ටිකක් අපහසුතාවයකටපත් වුණා. මේ පින්කම සිදු කර දීමේදී කුමක්ද කරන්න කියන කාරණා පිළිබඳව. කොහොම නමුත් මේ ආරාධනා කරපු ගරුතර මහා සංඝරත්නය අතර අපේ තරබන්නේ විසරද පූල්ලල්ලේ ධම්මාරාම ලොකු ආම්දුරන් වහන්සේ
ඒ වගේම මේ මණ්ඩපයේ කටයුතු සිද්ධ කර ගැනීම සඳහා ඒ දබරැල්ල මේ බෝධිරුක්කාරාමාධිපති අපේ මියැලේ ධම්මදස්සී ආම්දුරන් වහන්සේ ඒ වගේම කොළඹ ප්‍රදේශයේ ඉඳලා වැඩම කරන්ට දුන අපේ තෙලුල්ලේ සුමනානන්ද ආම්දුරන් වහන්සේ ඒ වගේම ගැටපත්යායේ අපේ ගැටපත්තේරේ ශ්‍රීධම්ම ආම්දුරන් වහන්සේ ඒ වගේම අපේ තලාගම විමලානන්ද ආම්දුරන් වහන්සේ බැල්ලපිටියේ සුමේත් ධම්මාඳුරන් වහන්සේ ඒ වගේම තවත් ස්වාමීන් වහන්සේලා කීප වහන්සේ නමක් වැඩම කරන්න තිබෙනවා මේ වැඩමවදාලේ ආමන්ත්‍රිත ප්‍රදේශයේ ඉඳලා වැඩමවදාලා අපි ආම්දුරන් වහන්සේ ප්‍රදාන කොට ඇති මේ පූජනීය මහා සංඝ රත්නයම පළමු කොට ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා වෙනදට වඩා සුවිශේෂ වූ දේශනාවක් අද මෙතෙන් සිට දෙවෙනිදා පහන් වනතු සිද්ධ කරනු ලබයි. විහාරස්ථානයක බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නේත්‍ර ප්‍රතිස්ථාපනය කරන අවස්ථාවන් වල චෛත්‍ය රාජාන් වහන්සේ නමක් පිළිකරලා කුඩු පළඳන අවස්ථාවන් වල එක්ක හත්අරුවේ පරිත්‍යාන ධර්ම දේශනාවක් නැත්නම් සතිපටි දේශනාවක් එහෙම නැත්නම් මේ වගේ තුන් වේලේ පරිත්‍යාන ධර්ම දේශනාවක් අනිවාර්යයෙන්ම සිදු කරනු ලබනවා. එසේ සිදු කරනු ලබන්නේ මේ වෙනුවෙන් අපකප වේලා කටයුතු කරන දායක කාරකාදීන්ට ඒ වගේම විහාරත්ත ගරුතර මහා සංඝ රත්නයට මෙවැනි දේවල් සිදු කරනකොට නැකත් ආදීන්ගෙන් දෝෂයක් තියෙනවා නම් ගහන සත්ත්ව ආදීන්ගෙන් දෝෂයක් තියෙනවා නම් ඒ සියලුම අපරූපද්‍රයන් සමනය කරලා නිදුක් නිරෝගී සුවය සිත සාන්තිය සලසා ගැනීම බලාපොරොත්තු වේ. ආලේසු ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනිරාජත් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ ආයං බදන්තා සම්මේ මුද්දා බලපත්තා තිස්මහාරාම බුදුරජාණන් මණ්ඩලයේ විදුලි අධිකාරියතුමන්ට ජයදේව පවුලේ ඒ කීප දෙනෙකුට ප්‍රැන්සිස් ජයදේව මෙතුමන්ට මේ මොහොතේදී ආරාධනා කරනවා මේ පොල්තෙල් පහනේ පහන් සිදු අනුකමත් කරන්න හැටියට. දාරිතුමාටත් තුමිටත් සමුද්‍ර දාරිතුමාටත් ගෞරවයෙන් ආරාධනා කරනවා. පිළිකාවේ සුගන්න හැටියට ඒ වගේම මොහොතේ පහනේ පහන් සිදු අනුකමත් කරන්න හැටියට. දායක සභාවේ හිමි මහත්මයාට ආරාධනා කරනවා. විරිසිංහ මහත්මයාට ආරාධනා කරනවා.
පිරිසිදු මට ආරාධනා කරනවා කුලියෙන්න ඒකාවට වල්පිටකමගේ සිරිපාල මහත්මයාට ආරාධනා කරනවා. ආරාධිත ඔබ ව්‍යාපාරික වඩි මහත්මයා ඔබ සියලු දෙනාටම බොහෝ පිං. දැන් අපි ආරාධනා කරන්නේ නදිකම්බිල ශ්‍රී නාරද පිරිවෙනේ නමස්කාරය කියන පන්සිල් සමාදන් වෙනසන. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියං පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියං පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තදයං පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි තදයං පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි තදයං පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේර මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාමීරේ මජ්ජපම ආගත්තානා වේරමණී සික්ඛාපදං මේති සරණ සහිතෝ පංචශීලය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා වාසනාව වේවා
Sama
සමාධිනාතේන සමෝන විච්ඡතේ ධම්පි ධම්මේ රතනං පනේ ඒතේන සච්චේන සුවත්ති හෝතු යේ පුක්ඛලාත් සතං චත්තාරි තානි යුගානි උන්දේ තේ දක්ඛිනේ සුගතස්සසා ඒතේ සුදින්නානි මහප්පලානේ ධම්පි සං රතනං පනිතං ඒතේන සච්චේ සුවත්ති හෝතු යේ සුප්පයුත්තා නිකාමිනෝ ගෝතම සාසනම් මේතේ පත්තිපත් අමතං විගය ලද්දානුදානේ පොතින් ගුඤ්ජමා ඉදම්පි සංඝේ රතනං පනිතං ඒතේන සච්චේ සුවත්ති හෝතු යතින්ද කේලෝ පතලින් සෙතෝ චතුබ්බිවාතේ අසම්පකම්පයෝ තතුපමං සම්පුරිසං වත් යෝ අරිය සත්‍යානි අවෙච්ච පස්සකේ ධම්පි සංඝේ රතන ඒතේන සච්චේන සුවත්ති හෝතු යේ අරිය සත්‍යානි ගම්මේන පඤ්ඤේන සුදේසිතානි කිංදාති නතේ භවං අත්තමං ඒදම්පි සංඝේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්ති
පාදාභිවාදන යුතුව ආරාධනා කරනවා. අනුශාසනාවේදී මේ අස්තතාව සඳහා මානවින් ගරුතර මහා සංඝරත්නය පිළිගත්තත් මේ මොහොතේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා කීකමක් කරන තිබුණා. වැඩමවතුනේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අතර දක්ෂිණ ලංකාවේ අධිකරණ සංඝනායක එවාගෙම සිතුපව් රාජමාර්ගාලතු ව්‍යාපාර අටක අධිපති අපේ ගෞරවනීය සාකරති කටඹේ වරතන නායක මහත්මයා වහන්සේ එවාගෙම හක්මන කැබිනේපල බුම්බතර විද්‍යාලයේ හිටපු විදුහල්පති සාත්‍රපති දෙබක්කාවේ අතල්සි කණ්ඩ සාමුදුරන් කරන තිබුණා. එවාගෙම යෝධකම්බිය පුරාණාග මහවිහාරාධිපති තිසමාරාම ඒ අමහරගම ගුරුවරියා විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ශාස්ත්‍රපති අපේ ගෞරවනීය මහින්ද පඬිතාංගයන් මහත්මයා. එවාගෙම තිසමාරාම මහවිද්‍යාලයේ නියෝජිත විද්‍යාපති සාත්‍රවේදී අපේ ගෞරවනීය ධම්මදේව පඬිතාංගයන් මහත්මයා කරන තිබුණා. එවාගෙම කොමගා පැලස සුබෝධාරාම අධිපති පරිත්ත බාලක ගෞරවනීය අධිපති හිමාලෝක නායක මහත්මයා කරන තිබුණා. එවාගෙම මොගා පැලස කාවන්ත සුපුර මහාවිද්‍යාලයේ නියෝජිත විද්‍යාපති වෛද්‍යාචාර්ය අපේ ගෞරවනීය කුඩාපාන ගුණානන්ද පඬිතාංගුරුවන් කරන තිබුණා. එවාගෙම රජගම් ලිපික රාජමාර්ග ශ්‍රී නාගපුරවේලි පරිණාධිපති ශාස්ත්‍රපති හක්මන ආනන්ද පඬිතාංගුරුවන් කරන තිබුණා. එවාගෙම රජගම් ලිපික රාජමාර්ග ශ්‍රී නාගපුරවේලි නියෝජිත පරිණාධිපති එක්කපල්ලේ කුලානගර පඬිතාංගුරුවන් කරන තිබුණා. මේ වඩාමණ්ඩල පූජනීය මහා සංඝරත්නය තාම පාදාභිවන්දන යුක්තව මාතිලා පියරගන්නවා මේ මොහොතේ. එවාගෙම තමතරව අපේ හිටපු ජනාධිපති අපේ ජනාධිපති ආර්යව ශ්‍රීලංකේ රාජපක්ෂ මැතිතුමිය මේ මොහොතේ අපේ මේ උත්තර සභාව වෙනුවෙන් අපේ ආරාධනා බාරගෙන ඉතිමෙතේ ඉස්තානට සම්ප්‍රාප්ත වුණා. අපි තාම මංගලාරාධිපති වශයෙන් අතිම මම මේ මොහොතේ පියර ගන්නවා. ඒ වගේම තිස්මාරාම ප්‍රාදේශීය සභාවේ විදුලි මන්ත්‍රීතුමාලා අතර විජේරාම මහත්මයා ඒ වගේම කායිගුණාත්ම මහත්මයා වික්‍රමසිංහ මහත්මයා උණුරු පිළිගන්න දුන්නා. අවස්ථාව මන්ත්‍රීතුරු ඒ වගේම මේ අතරතුරු සියලු සම්භාවනීය ආරාධ්‍ය අමුත්තන්තුරු පිළිගනාම මම මොහොතේ පිළිගන්නේ මෙතන සිට මේ උත්තර සභාවේ කටයුතු කරන්නට අපේ එතුමාට මා බාර කරනවා. අපේ දෙපාරම ආරාධනය කළ පරිදි සිතුල්පව්ව රාජ මහා විහාරයේ අතිවස්ස මහා විහාරාධිපති මහා විහාර වංශික ශාමෝපාලි මහානිකායේ මල්ලත්පාත්‍රි දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක අවසරයට ගෞරවනීය මෙටරඹ හේමරතන නායක මහා සංඝ වහන්සේට ආරාධනා කරනවා. අනුශාසනාව පැවැත්වනවා. වගේගොඩ පුරාණ විහාරාධිකාරී ශාස්ත්‍රපති පඬිත විත්‍යාධිමේ පඤ්ඤාරත්නාදාන ස්වාමීන් වහන්සේ එවැගේම උයන්වත්තේ සද්ධාරාමාදාන ශාස්ත්‍රපති පඬිත මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රදාන කොට ඇති පූජනීය ගෞතම මහා සංඝරත්නයේ අවසර ශ්‍රී ලංකාවේ හිටපු ශ්‍රීමත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිණියගේ ජනාධිපති ආර්ය ශ්‍රන්ති රාජපක්ෂ මැතිණිය ප්‍රදාන සම්භාවනීය පින්තුනි විහාරස්ත සතර පෙරවේ දායක පින්තුනි දැන් මේ විහාරස්ථාන සුභද්‍රාරාම විහාරස්ථානයේ අද අතිශ්‍රේෂ්ඨ මහා පුණ්‍ය කර්මය සිද්ධ කරනු ලැබූ මේ අවස්ථාව
බුදුපියාණන් වහන්සේගේ විදහිත චෛත්‍ය රාජයන් වහන්සේට කේතු පලන්දනය සිද්ධ කරනු ලැබූ උතුම් අවස්ථාවකයි අපි මේ සියලු දෙනාම සම්බන්ධ වන්නේ. විහාරස්ථානයක තිබෙන්න ඕන ප්‍රධානම අංගය තමයි චෛත්‍ය රාජයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ධාතුන් වහන්සේ තැන්පත් කොට නිදි කරනු ලබන ඒ චෛත්‍ය රාජයන් වහන්සේ. ඒ වගේම විහාරස්ථානයක තිබෙන්න ඕන ප්‍රධාන අංගය තමයි ලෝතර බුදු පියාණන් වහන්සේ වැඩ සිටින විහාර මන්දිරය. ඒ වගේම අනිත් තිබෙන්න ඕන ප්‍රධාන අංගය තමයි බෝධි රාජයන් වහන්සේ. මේ අවස්ථා තුන සෑම විහාරස්ථානයක තිබෙන විට මේ විහාරස්ථානයේ අංග සම්පූර්ණයි. බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන්නට පාරිභෝගික, උද්දේශික, ශාරීරික කියන මේ තුන් බෝධිය තිබෙනවා නම් ඒ ස්ථානයේ අංග සම්පූර්ණ විහාරස්ථාන. විහාරාධිපති ගරුතර සෝමිස්සර පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ අපේ සද්ධාරාම නායක ස්වාමීන් වහන්සේගේ පරිවේන ස්ථානයේ ශ්‍රී නාරද පිරිවෙනේ ධර්මාචාර්යවරයන් වහන්සේ කෙනෙකුවන සෝමිස්සර හාමුදුරුවන් වහන්සේ දැඩි උත්සාහයක් දරමින් දායකකාරකාදීන් එකතු කරගෙන මේ මහා පින්කම අද මේ සිද්ධ කරනු ලැබුව අවස්ථාව. පින්තුනි, දැන් ඔබ හැම දිනාටම විහාරස්ථානයේ අංග සම්පූර්ණ විහාරස්ථානයක් හැටියට පවතින නිසා සිත පුරාම බැනුම් පිළිම් කරගන්නට පුළුවන් ස්ථානයක් බවට පත් වෙනවා. ඒ නිසා පින්තුන්ට ලොකු වාසනාවන්ත දායක පින්තුන්ට වාසනාවන්ත අවස්ථාවක් තමයි සෝමිස්සර පණ්ඩිත හාමුදුරුවෝ මේ සකස් කරලා දීලා තිබෙනවා. පින්තුනි, දැන් මේ චෛත්‍ය රාජයන් වහන්සේට පොත් පළඳවලා ඒ කාර්යය අවසන් කළා. මේ චෛත්‍යය කියන්නේ කවරක්ද කියලා අපි මේ වෙලාවේදී කෙටියෙන් කල්පනා කරන්න ඕන. දීර්ඝව කාරණා කිව යුතු වුණා. ඒ සඳහා අවස්ථාව නෙවෙයි. මේ චෛත්‍ය නිර්මාණය පිළිබඳව අපි ඊගක් කල්පනා කරන්න. චෛත්‍ය හරිගස්සලා තිබෙනවා ආසනයක් මැද. ඒ වගේම අටපට්ටාන කූඩුවක් තුල ඒ වගේම තව වලපු තුනක්, පේසා වල තුනක්, මහා ගර්භයක්, සතරස් කොටුවක් සහ පොත් කැරණක් කියන මෙන්න මේ කාරණා වලින් තමයි මේ චෛත්‍ය රාජයන් වහන්සේ නිම කරලා තිබෙන්නේ. මේව නිකම්ම කාරණා නෙවෙයි කියන්නේ. චෛත්‍ය ගොඩනැගිලා තිබෙන්නේ අටපට්ටම් කොටුවක් උඩ. ඒ අටපට්ටම් තුලින් අපේ ධර්මයේ, අපේ සංස්කෘතියට අනුව, අපේ කලා ශිල්පීය ක්‍රමයට අනුව විග්‍රහ කරනු ලබන්නේ අටපට්ටම් කොටුව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, කම්මන්ත, ආජීව, ව්‍යායාම, සමාධි ආදී වශයෙන් තිබෙන මෙන්න මේ කාරණා 8 සිහිපත් කරනු ලබන අවස්ථාවක් තමයි මේ අටපට්ටම් කොටුව කියලා කියන්නේ. මේ අටපට්ටම් කොටුව උඩ පවිත්‍රත්වයේ සංකේතය වන නෙළුම් මල තිබෙනවා. මේ නෙළුම් මල උඩ තිබෙනවා පේසා වල තුනක්. මේ චෛත්‍ය සකස් කළ තුනේ කල්පනා කරලා මරණ වේයන්ට පේනවා. පේසා වල තුනක් තිබෙනවා. ඒ තුනේ එයින් අදහස් කරනු ලබන්නේ සීල, සමාධි, ප්‍රඥා ආර්ය මාර්ගයේ අවස්ථා තුන. සීල, සමාධි, ප්‍රඥා කියන පේසා වල තුන දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ නැමැති මේ අටපට්ටම් කොටුව උඩ සීල, සමාධි, ප්‍රඥා කියන මේ පේසා වල තුන ඒ මත තිබෙනවා මහා ගර්භයක්. ඒ තමයි ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ සුවාසූ දහසක් ධර්මස්කන්ධය. උන්වහන්සේ දේශනා කොට වදාළ මහා දහම් කඳ පෙන්වනු ලබන සංකේතය තමයි ඒ ගර්භය. ගර්භයේ නුඹින් තිබෙනවා හතරස් කොටුවක්.
මේ හතරස් කොටුව තුලින් එකට කියන්නේ දේවතා කොටුව කියලා කියනවා. හතරස් කොටුව දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය සංකේතවත් කරන ලබන්නේ මේ කොටුව තුලින්. දැන් මේ ආර්ය මාර්ගයේ ගමන් කරලා සීල සමාධි ප්‍රඥා අවස්ථාවන්ටපත් වෙලා ධර්මයේ පිළිබඳව හොඳ දැනුමක් ඇති කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති වුණාට පස්සේ ඊපසු තිබෙන්නේ මහා පොත් කරල්ලක් ඊපසු කිසිවක් නැහැ. ආකාශය මේ පොත් කරල්ල තුලින් අදහස් කරන්න පිළිතුනේ මේ උතුම් වූ නිවනටපත් වෙන අවස්ථාව. නව ආර්ය මාර්ගයේ නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය පෙන්වුම් කරන ලබන අවස්ථාව ඉන්හිහාට කිසිවක් නැහැ. ඒ තමයි නිවන කියලා කියන්නේ. ඉතින් මේ දිගට විස්තර කළ යුතු කාරණයක් මම කෙටියෙන් මේ අතන්ට සිහි ගන්නවන්නටයි සඳහන් කළේ. ඒ නිසා අද මේ ඉදිකරනු ලැබුවේ ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ කුළුගන්වපු මහා සංකේතය. මේ මහා සංකේතය තමයි චෛත්‍ය රාජයන් වහන්සේ කියලා කියන්නේ. මේ චෛත්‍ය රාජයන් වහන්සේ තුල ශ්‍රී ධාතුන් වහන්සේ තැන්පත් කරලා තිබෙනවා. එහෙමනම් මේ කොයිතරම් අගනා සංකේතයක්ද අගනා වස්තුවක්ද කියලා කල්පනා කරන්නට. මේ නිසා ඔබ හැමදිනාටම සිත් පුරා වැඳුම් පිදුම් කරගන්නට සුදුසු බෞද්ධ මහා සංකේතය තමයි චෛත්‍ය රාජයන් වහන්සේ කියලා කියන්නේ. එමග චෛත්‍ය රාජයන් වහන්සේ නම අපේ සෝමිස්සර පඬිතුමාඳුරෝ දායක පින්වතුන් සියලු දෙනාම සම්බන්ධ කරගෙන බොහොම භක්තියෙන් ගොඩනගලා දැන් මේ සුබ නැකතින් පොත් බලන්වලා ඒ කටයුතු නිමා කළා. එහෙමනම් මේ වෙලාවේ සිද්ධ කරගෙන තිබෙන මහා පින්කමක් බුදුන් දකින මහා පින්කමක් මේ සිද්ධ කරගත්තේ. මේ ප්‍රදේශ වාසී හැමදෙනාටම මහා වැදගත්ම අවස්ථාවක් වන ප්‍රදේශයට ආලෝකය ඇති වෙන ප්‍රදේශයේ ධර්ම ශක්තිය ඇති වෙන ප්‍රදේශයේ හැමදෙනාටම ගෞරවනීය අවස්ථාවක් උදා වෙච්ච මොහොතක් හැටියට මේ වෙලාව සඳහන් කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා මහා පින්කමක් සිද්ධ කරගත් අවස්ථාවේදී අපි විශේෂයෙන් මෙහිදී මූලිකව කටයුතු කරනු ලැබූ ඒ සෝමිස්සර පඬිතුමාන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයේ සැලසේවා. මේ සඳහා නොඑක ආකාරයෙන් උදව් උපකාර කරමින් උන්වහන්සේ දීර්ඝංගමින් මේ චෛත්‍ය රාජයන් වහන්සේ සඳහා විශාල ධන පරිත්‍යාගයන් කරමින් සිද්ධ කළ කටයුතු කළ විදේශීය දෙමෙතුමන් නැතුළු හැම දෙනාටම ඒ වගේම අපේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් ශ්‍රීලංකා රාජපක්ෂ මැතිණිය ඇතුළු හැමතෙම තුනුරුවන්ගේ ආශිර්වාද බලමහිමේ නිදුක් නිරෝගී චිර ජීවනයේ සැලසේවා ආශිර්වාදනය කරමින් මගේ කෙටි අනුශාසනාවෙන් සමාප්ත කරනවා. අනුශාසනා පැවැත්වුවේ සනායක දුරන්දර ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරයේ ඇතුළු අෂ්ටමහා විහාරාධිපති රාජකීය පඬිත අවසරයි නකන්ද හේමරත්න නායක මහින්පාණන් වහන්සේ තංගල්ල වගේගොඩ රන්කොත් විහාරාධිකාරී රාජපක්ෂ මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති හම්බන්තොට දිස්ත්‍රික් ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ලේකාධිකාරී ශාස්ත්‍රපති ඉත්තේදෙනී පඤ්ඤාරත්න මහින්පාණන් වහන්සේ හක්මන ගාංගුඩගම සුධර්මාරාම විහාරස්ථානයේ විහාරාධිපති පිස්රාමල විදුහල්පති ශාස්ත්‍රපති අපේ සහෝදර දෙබුක්කාවේ රත්නසිරි මහින්පාණන් වහන්සේ අතුළු වැඩම කර වදාළ පූජනීය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රී ලංකාවේ පස්වෙනි විධායක ජනාධිපති තුමාගේ ජනාධිපති ආර්යා ශ්‍රීලංකා රාජපක්ෂ ආර්යාව ඇතුළු බෞද්ධ පින්වතුනි පින්වතියනි අපේ ඉතිහාසයේ
දාගැබ් ඉදිකිරීම පිළිබඳව ඉදිකිරීමේ අපේ කලාකරුවන් ඉදිරිපත් කරපු සංකල්පය පිළිබඳව ධර්මානුකූල අදහස පිළිබඳව අපේ නායක හාමුදුරුවෝ විස්තර කිරීම නිසා ඒ පිළිබඳව මම යමක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ නිවේදක මහත්තයා කිව්වා අපේ විශ්‍රාමලත් ඉදුහල්පති නාවතුන මහත්මයා කිව්වා මේ කාලය රන් හා සමානයි කියලා. ඒ නිසා ඒ වටිනා දේ ආරක්ෂා කරගන්න ඉඩ දීලා මම ඒ පිළිබඳව මොනවද කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ සිංහල සංස්කෘතියට බෞද්ධ සංස්කෘතියට ආවේනික වූ වාස්තු විද්‍යාත්මක ඉදිකිරීම අතර මිහිඳු මහරහතන් වහන්සේ ආරම්භ කරපු මේ ධර්ම සංකල්පය අපේ කිවිවරයන් තුල ග්‍රන්ථ කර්තෘන් තුල අපේ වාස්තු විද්‍යාත්මක කාර්මික ශිල්පීන් තුල ඕනෑම ඉදිකිරීමක් කළා නම් ඒ හැම එකටම ධර්මයට ගැළපෙන ධර්මයේ අදහස් එලි දැක්වෙන ආකාරයෙන් නිර්මාණ කරලා තියෙනවා. ඒකයි අපේ සිංහල බෞද්ධ සංස්කෘතියේ ප්‍රධානතම ලක්ෂණයක් වෙලා තියෙන්නේ. ආවට ගියාට අර්ථ ශූන්‍ය දේවල් එලි කරලා නැහැ. ඒ අතර චෛත්‍යරාජානන් වහන්සේ අපට අපේ නෙතට අපේ හිතට මහා සැනසීමක් ලබා දුන්න දෙන ත්‍රිවිධ චෛත්‍ය අතර වන්දනීය ස්ථාන අතර ප්‍රධානතම තැන තමයි චෛත්‍යරාජානන් වහන්සේ. අද කාලේ වෙනකොට අපේ බෞද්ධයෝ බොහෝ වෙලාවට චෛත්‍ය ටිකක් අමතක කරලා බෝධිය පැත්තට යන ප්‍රවණතාවයක් තියෙනවා. මම හිතනවා ඒක අපේ පෞද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන් වෙන්නට ඕනේ. නමුත් පන්සලකට ගියා නම් ඉස්සෙල්ලාම වන්දනා කළ යුතු වෙන්නේ ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් මේ චෛත්‍යරාජානන් වහන්සේ. ඒක ඔය ඇත්තෝ මතක තියාගෙන මේ පන්සලට එන හැම අවස්ථාවකදීම චෛත්‍යරාජානන් වහන්සේට වන්දනා කරන්න ලෝතර බුදුරජාණන් වහන්සේගේ නවාරහදී බුදු ගුණ සිහිපත් කරලා ධර්ම රත්නයේ ගුණ සිහිපත් කරලා වන්දනා කරන්න සංඝ රත්නයේ ගුණ සිහිපත් කරලා වන්දනා කරන්න. අපි දන්නවා අද කාලේ වර්තමාන කාලේ වෙනකොට උවේවත් චෛත්‍ය පිළිම වහන්සේ නම් බේර ගන්න බැරි තත්ත්වයටපත් වෙලා තියෙන කාලයක්. බොහෝ මෝඩ මිනිස්සු කල්පනා කරනවා මේ වගේ ඇතුලේ තමයි ඒ කාලේ හිටි රජවරු යම් යම් දේවල් තැන්පත් කරලා තියෙන්නේ කියලා. පුරාවිද්‍යාඥයෝ කියනවා පැහැදිලිව මේවා එහෙම ගබඩා නෙවෙයි ධන දාන්නේ රැස් කරලා තියෙනවා. නමුත් ශාසනය විනාශ කිරීමේ අරමුණින් මේ වගේ දේවල් විහෙර විහාර විනාශ කරන ස්වභාවයක් වර්තමාන කාලේ මේ ලෝකයේ පිළිබඳව හිතන මිනිස්සු සිදු කරගෙන යනවා. ඒ වගේ පරිසරයක තමයි අපේ නීල ජයදේව පුතණුවන් තමන්ගේ ආදරණීය පියාණන් ෆ්‍රැන්සිස් මහත්මයාණන්ගේ අවවාද අනුශාසනා ඇතුව තමන්ගේ මෑණියන් සෝමා උපාසිකා මාතාවගේ වචනයට ගරු කරලා එතුමිය පරලොව ගියත් අනිකුත් පින්නතුන්ගේ ආධාර උපකාරات ලබාගෙන මේ මහා නිර්මාණයක් කරන්නට කටයුතු කළේ. විශේෂයෙන්ම මේ වෙලාවේ සෝමා උපාසිකා මාතාව පිළිබඳව වචනයක් කියන්නට ඕන. අපේ හුඟක් බෞද්ධ පින්නතුන් තමන්ගේ ගමේ පන්සල හදන්න ඉස්සෙල්ලා ගමේ පන්සලේ හාමුදුරුවෝ හදන්න සූදානම් වෙනවා. හාමුදුරුවෝ හදන්න තමයි ඉස්සෙල්ලාම සූදානම් වෙන්නේ. පන්සලේ කිසි දෙයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. සෝමාවතී උපාසිකා මාතාවගෙන් ගන්න තියෙන ලොකුම ආදර්ශය තමයි මේ ශාසනයේ ස්වාමීන් වහන්සේලා රැකගත යුතුයි කියන දැඩි ස්ථාවරයක හිටපු මව් කෙනෙක්. සෝමිස්තර හාමුදුරුවෝ පිළිගැනීමේ කතාව කරන වෙලාවේ කිව්වා
අපිට හිතේ මව් කෙනෙක් අපේ පන්සලේ ඉන්න හාමුදුරුවන්ට මෑණි කෙනෙක් හා සමානව කටයුතු කරයි කියලා. ඉතින් ඒ ආభాෂය නැත්නම් ඒ දැක්ම බෞද්ධයාගේ හදවතේ ඇති වුණොත් මේ පන්සල් වල පැවැත්ම ඇති වෙනවා. හාමුදුරුවෝ පිළිබඳව වැරදි කෝණයෙන් බලන්න අද වෙනකොට හැම පන්සලකම එක හාමුදුරුවෝමයි ඉන්නේ. ඒ නිසා මේ වගේ චෛත්‍ය ඉදි කරනවා වගේම ඔයත් ඔය සෝමා උපාසකා මාතාවගේ තිබුණේ ස්වාමීන් වහන්සේ පිළිබඳව තිබුණු ඒ ගෞරවනීය ලිංගතුකම ඔබේ හදවතේ ඇති කරගත යුතු වෙලා පවතිනවා. මේ නිසා මේ අවස්ථාවේ හුඟක් කරුණු කාරණා කියන්න තිබුණත් මේ පින්කම එතුමිය සිහිපත් කරලා ඒ පියාණන් මුල් කරගෙන සහෝදර සහෝදරියන් ඥාතීන් මේ පවුලට සම්බන්ධයන් මුල් කරගෙන මේ ප්‍රදේශයේ ජනතාවට පින් කරන්න අවස්ථාව සලසා දෙමින් මේ සුභද්‍රාරාම විහාරස්ථානයේ අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කරපු උතුම් දවස මේ වගේ දෙයක් නිර්මාණය කළා විතරක් නෙවෙයි පින්නතුනි මේ සඳහා වන්දනමාන කරන්න විහාරස්ථානයේ නිරන්තරයෙන්ම පැමිණිලා ඔබ ස්වාමීන් වහන්සේත් සමග ඔබේ මෙලොව ජීවිතේ පරලොව ජීවිතේ සාර්ථක කරගන්න ආගමනුකූල කටයුතු වලට නිරන්තරයෙන්ම සහසම්බන්ධ වෙන්න ඔබේ දුවදරුවන් සම්බන්ධ කරන්න. ඒ පිළිබඳව මතක් කරමින් කාල වේලාවේ හැටියට මම මීට වඩා යමක් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ පින්කමට දායක වුණ සෑම සියලු දෙනාටම තුන්වන්ගේ ආශිර්වාදය ලැබේවා. අපවත් වී වදාළ ජෝතිරත්න නායක හාමුදුරන් වහන්සේ, ගොඩැල්වැල ආනන්ද නායක හාමුදුරන් වහන්සේ ප්‍රධාන මේ සංඝ පරපුරේ අපවත් වී වදාළ සියලුම ස්වාමින් වහන්සේලාටත් මේ පන්සලේ දායකත්වයේ ගැන කටයුතු කරන පරලෝකීය සියලුම දායක දායිකාවන්ටත් විශේෂ වශයෙන් අභාව ප්‍රාප්ත මහෝපාසිකා සෝමා උපාසිකා මෑණියන් ඇතුළු පරම්පරාවේ පරලෝකීය සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන්ම පින්නතුනි මේ රට ජාති ආගම ඔබට මට මේ වගේ බය නැතුව කටයුතු කරන්න අවස්ථාව සලසා දුන්න ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ සිවිල් ආරක්ෂක බලකායේ පරලෝකීය සියලුම රණවිරු දුවදරුවන් මේ පින් අනුමෝදන් වෙත්වා. හැම කෙනෙකුටම උතුම් වූ නිවනින් සැනසෙන්නට මේ පින් දහම් හේතු වාසනා වේවා කියලා සාදුනාදයක් පවත්වන්න. නායක හාමුදුරන් වහන්සේ එවැගේම නේදිගමුල පුරාණ රාජමහා විහාරාධිපති අප සහෝදර උයන්වත්තේ සද්ධාරාම නායක හාමුදුරන් වහන්සේ ප්‍රමුඛ දරුකටයුතු මහා සංඝරත්නයේ අවසරයි ශිරන්ති රාජපක්ෂ ආර්යාව ප්‍රදාන වාසනාවන්ත පින්වතුනි, මේ අවස්ථාව අපි සෑම දිනාටම සතුටු වෙන්න පුළුවන් වැදගත් අවස්ථාවක්. මෙම සුභද්‍රාරාම විහාරස්ථානයේහි ප්‍රධානම විහාර අංගය සම්පූර්ණ වෙච්ච අවස්ථාවක්. මේ පිළිබඳව මීට පෙර ආතුව අනුශාසනා පවත්වන්නට යෙදුන ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේලාගෙන් ඉතාමත්ම මැනවින් පැහැදිලි වුණා. චෛත්‍ය රාජානන් වහන්සේ නමක් කියන්නේ කුමක්ද? ඒන් පිළිබිඹවන අර්ථය කුමක්ද කියන එක පිළිබඳව, ඒ වගේම වික්ෂුන් වහන්සේගේ තියෙන වටිනාකම පිළිබඳව ඒ ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේලා විසින් අනුශාසනාවන් සිද්ධ කරන්න යෙදුණා. ඇත්තෙන්ම අපිට හරිම සතුටුයි ස්වාමීස්සර පඬිත හාමුදුරුවෝ දීර්ඝ කාලයක ඉඳලා අපි ඇසුරු කරන හාමුදුරුවෝ. උන්වහන්සේ මේ විහාරස්ථානයේහි විහාරාධිපත්‍ය දරන්න ආරම්භ කරාට පස්සේ උන්වහන්සේ තුල ලොකු අදිස්ථානයක් තිබුණා මේ විහාරස්ථානයේ ඇති අඩුපාඩු අංග සම්පූර්ණ කරන්න ලොකු අදිස්ථානයක් තිබුණා. අන්න ඒ අනුව
විහාරස්ථානයක තිබිය යුතු මූලික විහාරාංගය මේ වෙලාවේ සම්පූර්ණ වුණා. මේ වෙනුවෙන් නීල් ජයදේව මැතිතුමන් ප්‍රමුඛ සියලුම දායක පින්වතුන් ආධාර උපකාර කරලා තියෙනවා. ඇත්තටම අපි අගය කරනවා නීල් ජයදේව මැතිතුමන් මේබඳු විහාරස්ථානයක් මේ තමන්ගේ මහා පින්කම සිද්ධ කර ගැනීමට යොදා ගැනීම පිළිබඳව. මොකද අපි දන්නවාද හුඟක් අපේ බෞද්ධයෝ මේ වගේ විහාරාංග සම්පූර්ණ කරන්නේ වැඩිපුර සෙනග ගැවසෙන බොහෝ දෙනාගේ නිත ගැටෙන ප්‍රධාන පෙළේ විහාරස්ථාන වලට තමයි මේ වගේ යමක් සිද්ධ කිරීමට බොහෝ දෙනෙක් පෙළඹෙන්නේ. නමුත් නීල් ජයදේව මැතිතුමා කල්පනා කළා ආදායමක් නැති ගම්බද බොහෝ දෙනාගේ ආධාර උපකාර නොලැබෙන මෙබඳු විහාරස්ථානයක් තෝරාගෙන මේ කටයුතු සිදු කිරීමට පෙළඹීම පිළිබඳව මහා සංඝරත්නයේ හැටියට අපි සියලු දෙනාගේම ආශිර්වාදය ඔබතුමන්ට හිමි වෙනවා. ඉතින් ඒ නිසා මේ වෙලාවේ දිගින් දිගට කරුණු කාරණා කියන අවස්ථාවක් නෙවෙයි. ඉතින් මේ වෙලාවේ ඇත්තෙන්ම අපේ සන්තෝෂය මේ මොහොතේ පළ කරමින් මේ වෙනුවෙන් සහසම්බන්ධ වෙච්ච උදව්පදව් කළ සියලුම දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදය සියලු දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය සැලසේවා කියන ප්‍රාර්ථනාව තබමින් මගේ මේ කෙටි අනුශාසනාව නිමා කරනවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. අනුශාසනා පැවැත්වුවේ සිරි සත්‍යම යුක්තික මාතර මහා නිකායේ අනුනායක පිටුනේ තෝකේ නෝකරි ජීවත් වෙන්නේ අපේ රට වෙනුවෙන් තමන්ගේ උපන් රට වෙනුවෙන් තමන් ජීවත් වුණ රට වෙනුවෙන් තමන් හැදෙන්න ගම වෙනුවෙන් තමන් බොහෝ මහන්සි මුත්‍යාග තනි පරිත්‍යාග කළා. ලක්ෂ 80කට ආසන්න මුදලක් වේදත් කරමින් මේගොල්ල නැගූ චෛත්‍ය රාජයන් වහන්සේ ඒ නීල ජයදේව මැතිතුමන් ඇතුළු පවුලේ බොහොම පින් සිතින් ආරාධනා කරනවා මේ මහා උතුම් ක්‍රියාව මේ මහා පුණ්‍යකම කරන්නට දායකත්වයේ දරසාදුයි නීල ජයදේව මැතිතුමනි මිනිත්තු කිහිපයක් ඔබ වෙනුවෙන් මගේ ඇස් ඉදිරිපිට නොපෙනිය මට දැනෙන මා සමග ජීවත් වෙන මගේ මාව මේ ලොට් බිහි කර මගේ මෑණියනි සදාදරය මගේ පියාණනි ඒ වගේම පස්වන විදාය ජනාධිපතිතුමන්ගේ ආර්යවන ශ්‍රී රාජපක්ෂ මැතිතුමනි සම්භාවනීය ආරක්ෂාමතුනි අවසරයි ගම්වාසී දෙමව්පියනි සහෝදර සහෝදරියනි අවසරයි. අතරම මම අද කතාව පවත්වන්න හිටියේ මොකද කාල සීමාව මදි නිසා අවසාන මොහොතේ විනාඩි කිහිපයක් කතා කරන්න කියලා කිව්ව නිසා මම මෙතෙන්ට ආවේ. අද ඇත්තටම මට දැනෙන සතුට මට හිතා ගන්න බෑ. ඒකට හේතුව මගේ අම්මා මට ආශිර්වාද කරනවා මේ හැම දෙයකටම උත්සාහ අරගෙන කරන්න. මොකද අම්මා තමයි මට මේ දේ මගේ ඔළුවට දැම්මේ. මට සල්ලි තියනකොටවත් අතරම සල්ලි නැහැ. මම සල්ලිකාරයෙක් නෙමෙයි. සල්ලි තිබිලා නෙමෙයි මම මේ දෙයට මුල් ගාලා තැබුවේ. නමුත් මගේ අම්මගේ ආශිර්වාදය ඇතුව මට මේක කෙසේ හෝ මෙතෙන්ට ගෙන යාමට හැකියාව තිබුණා. මට පුංචි එකම ඉල්ලීමක් මගේ ගමේ සහෝදර සහෝදරයන්ගෙන් මගේ දෙමව්පියන්ගෙන් ඉල්ලන්න තියෙනවා. මේ පන්සල කුම් කරන්න එපා. ඒක මගේ අම්මගේ එකම ඉල්ලීමක් මගෙන් ඉල්ලපු ඒ දෙවෙනි ඉල්ලීම තමයි චෛත්‍යය. ඉතින් මම පුළුවන් විදියට මම මේ ගම වෙනුවෙන් හැමෝටම ධර්මය අවබෝධ කරගන්න පුළුවන් දෙයක් කරලා දුන්නා. ඒක මගේ අම්මට ඔබ හැමෝගෙම
පින් දෙන්න නිසා මම ඉල්ලා සිටිනවා. ඔබ සැමට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි. දැන් අපි පුංචි අඩුපාඩුකම් වේදිකාවේ සිටිනවා. මා පෙර සඳහන් කළ පරිදි කාලය රත්තරන් වලට වඩා වටිනවා. මේ කාලය කළමනාකරණය කරගෙන අපි කතා කරන්නට අනුශාසන පතන බොහෝ අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා වැඩ හිටියා. ඉන්හතුන් විසාර පිරිසකට ඒ කාලය කළමනාකරගෙන ගිහිල්ලා බොහෝ ගැටලුවට පත් වුණා. මා සමාවයි දෙනවා. බසින්දනාට දැන් ऐतिहासिक में पिनमंत भूमि में पुण्य भूमि इंदुनु में सेरदुंगे कोत वहांसी विरावरणे करंट हम बहुम गौरव आराधना करनवा नी जयदेवत्माये में इल्लिमकदे श्रीलंका प्रजातांत्रिक समाजवादी जनरल पश्चिम विधायक जनाधिपति महिंद राजपक्ष मुතුමිය भार्याව සිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මෙතනට මට හාමුදුරුවන්ගේ භාෂාවෙන් හාමුදුරු කතා කළ විදිහට කිව්වේ මට ජනාධිපතිතුමා නැත්තම් මැඩම් හරියන්න ඕන. ඒ නිසා මේ මහා පින්කමට සහභාගී වෙන හැටියට එතුමියට අපි තාම ගෞරවයෙන් ආරාධනා කරනවා. දැන්
Mấy đáng giật vậy nó.